හරි දැන් අපි කරන්න යන්නේ බටන් එක දාගන්න යන්නේ. බටන් එක දාගන්න අපි මෙතන මෙනු වල තියෙනවා ප්ලස් අයිකන් එකක්. මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරලා අපි යනවා UI වලට. UI වලට ගියාම අපිට මෙතන එනවා බටන් ටෙක්ස්ට් මෙෂ් ප්‍රෝ කියලා. අපි යන්නේ ක්ලික් කරනවා. එතකොට අපිට එනවා canvas එකක්. ඒ වගේම බටන් එකක්. බටන් එක එක්ස්පෑන්ඩ් කරොත් තව ටෙක්ස්ට් එකකුත් එනවා. එතකොට අපි දැන් කරන්න ඕනේ ඔයාලට පේනවා මේ බටන් එක ඇඩ් වෙලා තියෙන මේ අයිනේ කෙළවරේ චූටියට තියෙන්නේ සමහරවිට පේන්නේ නැතුව ඇති. අපි මේක ස්ක්‍රීන් එකේ මැදට අරගෙන මේ බටන් එකේ සයිස් එක ලොකු කරලා මේක ප්ලේ කියන විදිහට වෙනස් කරන්න ඕනේ. ඒකට අපි මේ canvas එක ඕපන් කරලා canvas එක ඇතුලේ තමයි බටන් එක තියෙන්නේ. මේ බටන් එක උඩ ඩබල් ක්ලික් කරා නම් අපිට මේ විදිහට එනවා. ඊට පස්සේ ඔයාලා මේ tool set එක මෙන්න මේ පස්වෙනියට තියෙන tool එක අරගෙන මේක move කරන්න ස්ක්‍රීන් එක මැදට. ඔයාලට මේක මේ තියෙන ground එක move කරන්න පුළුවන් middle mouse button එක click කරගත්තා නම් මේ විදිහට move වෙනවා. ඊට පස්සේ button එක උඩ click කරලා button එක නිකම්ම අරන් යන්න පුළුවන්. sorry. එතන canvas එකේ button select වෙලා තියෙන්න ඕනි. ඊට පස්සේ මේ විදිහට අරන් යන්න පුළුවන්. මම ගිහිල්ලා මැදට ගිහිල්ලා තියෙනවා. හරි. මේ විදිහට තිබ්බට පස්සේ අපිට දැන් මේ button එකේ size එක ලොකු කරගන්න ඕනි. size එක ලොකු කරගන්න මම මෙතන inspect එකේ මම මෙතන scale කියලා property එකක් තියෙනවා. button එක මෙතන hierarchy එකේ select වෙලා තියෙද්දි inspect එක අපිට පෙන්නනවා මෙතන button එක. එතකොට අපි මේකේ scale එක මම මේ තියෙන x වල දෙකක් කරගන්නවා. ඒ වගේම y වලත් මම දෙකක් කරගන්නවා. z වලත් මම z වල නම් වෙනස් වෙන්නේ නැහැ. මේක 2D නේ. 2D නිසා මේක z බිංදුව උනත් පවුලක් නැහැ. z බිංදුව දාලා තියන්න. එතකොට සයි මම විදිහට වෙනස් කරලා මට තවත් සයිස් එක ලොකු වෙන්න ඕනි වගේ ඒක නිසා මම x එක ආයි 3 කළා y එක 4 කළා z එකත් y එක 3 කළා. හරි. මේ විදිහට මම තියාගන්නවා. තියාගෙන මම ආයේ පොඩ්ඩක් මැදට වගේ ගන්නවා මේ විදිහට. තියලා මම බෑග්ග්‍රවුන්ඩ් එකේ බටන් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරනවා. මෙතන hierarchy එකේ බටන් එක සිලෙක්ට් කරලා මෙතන කලර් වල මම සිලෙක්ට් කරනවා කහ පාට වගේ සිලෙක්ට් කරලා මේ විදිහට වෙනස් කරනවා. ඊට පස්සේ ටෙක්ස්ට් එක තියෙනවා බටන් එකේ ටෙක්ස්ට් එක වෙනස් කරනවා නම් අපි මෙතන මේ තියෙන බටන් එක ආයෙ එක්ස්පෑන්ඩ් කරලා එතන එනවා තියෙනවා ටෙක්ස්ට් කියලා. අන්නේ ටෙක්ස්ට් වලට ගිහිල්ලා මෙතන තියෙනවා බටන් කියලා මේක මකලා අපි ප්ලේ කියලා දෙනවා. දීලා ඒ ටෙක්ස්ට් එකෙත් පාට වෙනස් කරනවා අපි රතු පාටට වගේ. පාට වෙනස් වුණාද? sorry. මෙන්න මෙතන vertex color කියන එක select කරලා ඊට පස්සේ මේ විදිහට පාට වෙනස් කරගන්න. ඊට පස්සේ මේක bold කරගන්න. ඔයාලා කැමති විදිහට ඒක වෙනස් කරගන්න පුළුවන්. මම දැනට මේ විදිහට තියාගන්නම්. හරි. දැන් අපිට මෙනු scene එක හරි. මම මේක save කරගන්නවා. දැන් අපිට ඕනි තව scene එකක්. ඒක තමයි game scene එක. ඒක තමයි game එක play වෙන්නේ. එතකොට අපි මෙතන assets වල scenes වලට ගිහිල්ලා assets වල scenes වලට ගිහිල්ලා menu එක දැන්ට තියෙනවා. මම අලුත් scene එකක් create කරගන්නවා. මම right click කරනවා. sorry scenes ගිහලා right click කරලා create ගිහිල්ලා create ගියාට පස්සේ මට මෙතන scenes කියලා එනවා. මෙතන 2D animation rendering අන්තිම scenes තියෙනවා. එතකොට මම එතන ඉස්සරහ තියෙන scene කියන එක දෙනවා. දීලා මම මේකට දෙනවා නම game කියලා. හරි. දැන් අපි මෙනු scene එක තියෙනවා game scene එක තියෙනවා. දැන් අපි හදන්න ඕනි ඊළඟට game scene එක. ඒකට අපි game scene එක double click කරනවා. එතකොට මෙතන menu එක දැන් menu එක ඊට කලින් දැන් අපි menu එක save කරලා ඉන්න ඕනි. ඒකට අපි මේ hierarchy එක උඩ click කරලා control S ඔබලා ඊට පස්සේ game scene එකට ගිහිල්ලා game scene එක double click කරනවා. එතකොට මේ විදිහට අලුත් scene එකක් open වෙනවා. දැන් මේකේ මුකුත් නැහැ. අපි කලින් හදපු menu scene එක වෙනම තියෙනවා. menu scene එකට double click කරොත් එහෙනම් මේ menu එක open වෙනවා. game scene එකට double click කරොත් game එක open වෙනවා. දැන් අපි game scene එක හදන්න ඕනේ. game scene එකේ තියෙන්නේ
ප්‍රධාන වශයෙන් බෑග්ග්‍රවුන්ඩ් එකයි ඊට පස්සේ අපේ බැලුන් එකයි තමයි දැනට. එතකොට මම මේ කලින් වගේම මේ වගේ අදලා ගෙනත් දානවා ඉමේජ් එක. එතකොට මේක ඩබල් ක්ලික් කරා නම් අතල් දෙන්න යන්න පුළුවන් ඉමේජ් එක උඩ. හරි. මේ විදිහට තියෙනවා. මම මේක රීනේම් කරගන්නවා ආයෙත් බෑග්ග්‍රවුන්ඩ් කියලා. ඊට පස්සේ අපේ බැලුන් එක තියෙනවා ස්ප්‍රයිට්ස් වල. බැලුන් එකත් මම ගෙනල්ලා දානවා. හරි. බැලුන් එක ලොකු වැඩි. මෙතන තියෙන මෙන්න මේ ටූල් එකෙන් සිලෙක්ට් කරලා shift එක ඔබාගෙන මම මේක පොඩි කරගන්නවා. හරි. මේ විදිහට තමයි බැලුන් එක තියෙන්නේ. දැන් මම සේව් කරගන්නවා. හරි. ඔය ටික තමයි ඔය ටික දැනටම තියෙද්දි අපි යමු ආයෙත් මෙනු සීන් එකට. ඉල්ල අපි මෙනු සීන් එක වලට තියෙනවා මෙතන පේනවා මෙතන ප්ලේ බටන් එකක් තියෙනවා. මේ ප්ලේ බටන් එක ක්ලික් කරාම ඕපන් වෙන්න ඕනි මෙන්න මේ ගේම් සීන් එක.